තාත්තට මට කියලා දුන්නේ සිංහල. හැබැයි අද නෑ. අද කොහෙද කියලා හොයන්න නෑ. කොච්චර කැකුව තියනවද කියලා හිතලා බලන්නකෝ. කවන්නේ. හැබැයි මම කවුරු මාව වැරලා දැම්මොත් මගේ තාත්තා වෙනකොට මම පෙනී හිටිනවා. ඒක එකයි. හරි. තව එකක් කියන්න. 2024 ජූන් වල මාව අයින් කරගත්තා. ඇඩ්මින් පෝස්ට් එක. GMOS අයින් කරලා මාව ඇඩ්මින් කරා හිරේ දැම්ම දවස් 10කට මේකයි මම හිරේ ගියේ. හිරේ ගියේ මන්නාරම හොස්පිටල් එක අම්ම කෙනෙක් මරලා ඉන්නවා කියලා රාට බලන්න ගිය නිසා. අද වෙනකන් ඕගොල්ලෝ මට මොනවද කරලා තියන්නේ? මට මාව දවස් 10කට මේ හිරේ දැම්මා. මම හිරේ ගියේ මගේ වෙනවටද? නෑ ලෙඩ කෙනෙක් කිරි දීලා ඉන්නකොට මැරුණා. එතකොට මාව ට්‍රාන්ස්ෆර් කරා චාචරි හොස්පිටල් එකෙන් මේකේ කවුද කලින් හිටපු ඇමති කවුද මේ කේලිය රම්බුකල නෑ කේලිය රම්බුකල වෙන්න බෑ මේ කේලිය රම්බුකල හරිද එතකොට මම ආව පේරාදිනිය දැම්මා පේරාදිනිය දාලා ඉවරලා මම එක දවසක් අම්මා කෙනෙක් මැඩුවා කියලා හස්බන්ඩ් මට කතා කරා මගේ වයිෆ් මරුණා බබාට කිරි දෙනකොට කියලා එතකොට මම රාට ගිහිල්ලා මන්නාරම හොස්පිටල් එකක බැලුවා බලපු ගමන් රාට රාජකාරිය බාධා කිරීම කියලා දවස් 5ක් හිරේ පළවෙනි සැරේ මම මේ පාර්ලිමේන්තුවේ අඩරොක මාස දිසානායක රැල්ලට විරුද්ධව ආවේ ඒ නිසා ඊට පස්සේ ආයේ හොස්පිටල් එක වංජා දුෂ්කර තියනවා කියලා මම ඩොකියුමන්ට් එළිය දැම්මා කියලා දවස් 14 හිරේ මතක තියාගන්න ඒ වයිරින්දම මේ පාර්ලිමේන්තුවේ කතා කරන්නේ හැබැයි ඒ කාලේ ඔයගොල්ලෝ මට මොකද කරන්න තිබ්බේ BOP කරන්න තිබ්බා මම දවස් 10ක් හිරේ BOP ගාලා නෑ ඉංගොරි වට්ටම් ගත්තා දැන් කවුරුද්දක් ඔයගොල්ලෝ ඉංගොරි කරාද නෑ ලැජ්ජයි මම මේ පාර්ලිමේන්තුවේ ඉන්නත් කැමති නෑ මේ රට ඉන්නත් කැමති නෑ මං යනවා කොහොම හරි මේක දාලා ඒක හේතුව ඒ කාලේ ඕගොල්ලෝ මට VOP ගාලා තිබ්බාට මේ නඩුව නෑ දැන් ඕගොල්ලෝගේ ඒජි ඇවිල්ලා කියනවා මම තාම සර්විස් එක ඉන්නවා කියලා කොහමද අයියා මං දවස් මාස එකමාරක් හොස්පිටල් ආවේ නැත්තම් VOP ගෙව්වේ නැතේ ඇයි අද වෙනකල් මාස 3ක් පඩි දෙම්මා අයියා ඇත්ත කියන්න මං කවදාත් මේ පාර්ලිමේන්තුවේ යනකොට අර ජරා MP කියලා විදියට යන්න බෑ මට මං ඔබතුමාට අවිල්ලා කතා කරලා ඒ සල්ලි ආපහු දැම්මා එතකොට සල්ලිත් ගෙවන්න නැතුව මට සල්ලිත් දාලා ඊට පස්සේ VOP ගහන්න නැතුව ඒ නඩුව තියෙනවා දැන් ඒ නඩුව ආණ්ඩුව පාවිච්චි කරනවා මාව එළියට දාන්න ඔබතුමාට හදන්නත් පුළුවන් මට VOP ගන්න අයි මම මාසේ එකමාරක් හොස්පිටල් ආවේ නෑ අයි මට VOP ගෙව්වේ නැද්ද දේශපාලනය කරන්න එපා අයියා මට මේ පාර්ලිමේන්තුවේ ගොඩක්